සුබ දවසක් කියලා පිළිගන්නවා 2026 වර්ෂයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න සිසුවියන් ඔයාලා හැම දෙනෙක්වම ඉතින් ඔන්න 2026 වර්ෂයේ සාමාන්‍ය පෙළේ කියන්නේ O level විභාග ලියපු නංගිලා මල්ලිලා දැන් බලන් ඉන්න ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙනකල් තමා අන්නේ දිනේ හරියටම දැනගන්න වෙන්න ඇති. ඔයාලා මේ වීඩියෝ එක බලන්න ඉන්න ඇත්තේ ඉතින් කොහොමුණත් www.donates.lk වෙබ්සයිට් එකෙන් තවමත් ඔයාලගේ රිසල්ට් එක නිකුත් වෙන හරිම දවසක් තීන්දුව කරලා නැති වුණත් ඔන්න අද වීඩියෝ එකේදී මම තොරතුරු අරගෙන අවිල්ලා තියෙනවා මෙන්න මේ කියන තොරතුරුත් එක්ක ඔයාලට මෙන්න මේ රිසල්ට් එක නිකුත් වෙනවා කියන්නේ මෙතෙක් ඒ කියන්නේ ඔන්න මේ දිනේ වෙනකල් රිසල්ට් එක නිකුත් වෙන්නේ නැහැ කියලා ඔයාලට තීන්දුව කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද කියනවා නම් ඔයාලගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ඩේට් සහ ඒ දිනයන් එකතු කරලා සහ ප්‍රැක්ටිකල් ඩේට් ඒ දින එකතු කරලා ගත්තාම රිසල්ට් එක දවස් අපිට කීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා එකතුලා ඉන්න. අපි බලමු ගිහිල්ලා කොහොමද මෙන්න මේ ඔයාලගේ පිළිතුරු පත්‍ර පරීක්ෂා සිලෙක්ට් වෙලා තියෙන්නේ තේරලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් අදියර තුනකින් පැවැත්වෙනවා. ඒ පළවෙනි අදියරේ සහ දෙවන අදියරේ දැනටමත් ඉවරයි. ඉතින් තුන්වෙනි අදියරේ අපි බලමු කොහොමද දින එකතු වෙලා තියෙන්නේ කියලා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඇති සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවත් තෙවන අදියරේ කියන්නේ මං කිව්වා අදියර 3කින් පැවැත්වෙනවා කියලා. මේකේ අවසාන අදියරය 2026 අප්‍රේල් 21 වෙනිදා සිට 2026 අප්‍රේල් 30 දක්වා පැවැත්වෙනවා. ඉතින් මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්නේ අප්‍රේල් 29 ඔන්න හෙට දිනේ ඔයාලගේ තුන්වෙනි අදියරේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවත් ඉවර කරනවා. ඊට පස්සේ ඔයාලගේ ප්‍රැක්ටිකල් ඩේට් සිලෙක්ට් වෙනවා. අපි බලමු එහෙනම් ඔයාලගේ ප්‍රැක්ටිකල් ඒ කියන්නේ කාණ්ඩ විෂයන් වල නැටුම් සංගීත ඒ වගේම තොරතුරු හා සංවිධාන තාක්ෂණ වේදේ තව ඒ වගේම තවත් තියෙනවා ඔයාලා දන්නවා ඇති ගොඩනැගිලි ඒ කියන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදයක් තියෙනවා O level වලට. අන්න ඒ වගේ ප්‍රැක්ටිකල් ඩේට් සිලෙක්ට් වෙන්නේ කොහොමද කියලා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ප්‍රැක්ටිකල් එක්සැමිනේෂන් ඩේට් සිලෙක්ට් වෙලා තියෙන විදිහ. ඒ කියන්නේ 2026 අප්‍රේල් 22 සිට ඒ කියන්නේ දැනටමත් ප්‍රැක්ටිකල් පටන් අරන් තියෙන්නේ මැයි මාසයේ 4 වෙනිදා වෙනකල් තියෙනවා. ඉතින් ඔයාලට දැන් හොඳ ආකාරයෙන්ම මෙන්න මෙතනදී පැහැදිලිවම පේනවා ඇති මැයි මාසයේ 4 වෙනිදා වෙනකල් ඔයාලගේ රිසල්ට් එක නිකුත් වෙන්නේ නැහැ කියලා. කොහොම වුණත් ඔයාලගේ තොරතුරු පත්‍ර පරීක්ෂාවේ අන්නේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ ඒ ලකුණුත් එකතු කරලා ප්‍රැක්ටිකල් ලකුණුත් එකතු කරලා තමයි ඔයාලගේ අවසාන රිසල්ට් එක නිකුත් කරන්නේ. ඉතින් කොහොම වුණත් ඔයාලට මැයි මාසයේ 20 19 18 වගේ වෙනකල් රිසල්ට් එක නිකුත් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න තොරතුරු අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එක පල්ලෙන් ඔයාලගේ ගැටලු ප්‍රශ්න අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයගොල්ලොන්ට සුබ දවසක්.